ආයුබෝවන් හැමෝටම මේ උදා වී තිබෙන්නේ උතුම් වෙසක් මාසයයි. ඉතින් අද අපි කතා කරන්නේ මේ මාසෙ පුරාවට අපි කළ යුතු වටිනාම දේවල් ගැනයි. ඉතින් වෙසක් කියන්නේ බුදුන් වහන්සේගේ උපත බුද්ධත්වය සහ පිරිනිවන් පෑම සිදු වූ පූජනීය කාලය. ඒ නිසා මේ මාසය තුළ අපි ජීවත් වෙන්න ඕනේ ඉතාමත් යහපත් අයුරින්. අපගේ ජීවිත වෙනස් කරගන්න හොඳම අවස්ථාව තමයි මේ. විශ්වත් සමග සම්බන්ධ වෙන ඔයාලගේ ඒ ධනාත්මක පැතිකඩ ජීවිතය තුළ නිර්මාණය කරගන්න පුළුවන් හොඳ මාසයක් තමයි උදා වෙලා තියෙන්නේ. මේ යහපත් දේවල් වලට ලං වෙනවා කියන්නේ අපේ සිත නිකම්ම අපි ඉබේම වගේ ධනාත්මක පැත්තට නැඹුරු වෙනවා කියන එකයි. මුලින්ම කියන්න ඕනේ අපි සිල් සුරකමින් ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. බෞද්ධයෝ විදිහට අපිට පංචශීලය තමයි බුදු පියාණන් වහන්සේ විසින් අනුදැන වදාරා තිබෙන්නේ. මේක හරියට දාන පහක් වගේ. ඉතින් අන්‍යගේ ජීවිත විනාශ නොකර අපි සියලු සතුන්ම අපි වගේම ජීවත් වලට ආසයි කියලා හිතට ගන්න ඕනේ. ඒ යහපත් අරමුණින් ජීවත් වෙන විට අපේ අතින් කෝමියෙකුටවත් හිංසාවක් සිදුවන්නේ නැහැ. ඉතින් අපි ඒ ආකාරයට අන්සතු දේවල් ගැනීමෙන් වැළකීමෙන් ඒ පංච සීලේ තිබෙන්නා වූ සියලු යහපත් සීලය අපි ඊටමත් ගෞරවයෙන් රකින්නවා නම් අපටත් අනුන්ටත් යහපත් කරගන්න. ඉතින් සිල් සුරකමින් ජීවත් වෙන්නට උත්සාහ ගන්න ඕනේ. ඒ වගේම බොරු නොකියන්න, අනිත් අයට අහිතක් නොකරන්න. ඒ අරමුණ නැතුව අපි ජීවිතය මේ කාලේ ඉතාමත් හොඳින් ගත කරන්න ඕනේ. ඒ යහපත් අරමුණු පෙරදැරිව තමයි මේ කාලේ ගත කරන්න ඕනේ. ඒ බුදුන් වහන්සේට කරන උසස් ගෞරවයක්. ඉතින් ඒ වගේම දානය සහ උපකාර කිරීමත් අපි ප්‍රගුණ කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අප නිරන්තරයෙන් මේ බෞද්ධයා විසින් සිදුවන ක්‍රියාවලියක්නේ අන්‍යයට උපකාර කිරීම. ඉතින් අසරණයන්ට උදව් කිරීම, දන්සල් වලට සහාය වීම, ඒ වගේම අසරණ කෙනෙක්ට කෑම ලබා දීම. ඉතින් මේවායින් අපිට සතුට වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අප තුළ දානය දානය පිළිබඳව හැඟීම් ඇති කර ගන්නට හැකි වෙනවා. එවිට අප තුළ ඇති තණ්හාව දුරු කරගන්න නම් හොඳම ක්‍රමය තමයි මේ දානය. යම්කිසි කෙනෙක්ට යම්කිසි දෙයක් දෙන්නට පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේ මාසෙ පුරාවටම අපි ඒ සඳහා හුරු වෙන්න ඕනේ. ඊළඟට තමයි භාවනාව සහ මනස සංසුන් කිරීම. මේ ආධ්‍යාත්මික ගමනේ යෙදී සිටින ඕනෑම කෙනෙක්ට ඉතා විශේෂ දෙයක්. මේ භාවනාව සහ මනස සංසුන් කර ගැනීම. මේ සතිමත් බව ඇති කරගත් විට අපට ආධ්‍යාත්මිකව පමණක් නොව අපේ ජීවිතයේ දිනදා කටයුතු පවා සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනවා. බුදුන් වහන්සේ අපට අනුදැන වදාලා සතිමත් බව පුරුදු කරන්න කියලා. ඉතින් භාවනාව තුළින් අපගේ හිත ඒකාග්‍ර කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා මේ මාසය පුරාවටම අපි දිනකට විනාඩි කිහිපයක්වත් නිශ්ශබ්දව ඉඳලා හුස්ම පිළිබඳව අවධානය යොමු කරමින් යම්කිසි කාලයක් ඉන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම බුදුදහම අවබෝධ කර ගැනීම සඳහා අපි උත්සාහ කරන්න ඕනේ. ධර්ම දේශනා අහන්න ඕනේ. බුද්ධ චරිතය පිළිබඳව ඒ සියලු කාරණාවන් අපි සොයා බලන්න ඕනේ. කියවන්න ඕනේ සම්බන්ධ කාරණාවන් ඇතුළත් පොත්පත් ආදිය. ඉතින් ජීවිතේට ගන්න පුළුවන් පාඩම් මේ දහම් කරුණ ඔස්සේ සොයා ගන්න ඕනේ. ඉතින් මේ දහම් ඇසීම තුලින් බුද්ධ ධර්මය පිළිබඳ අවබෝධය ලැබෙනවා විතරක් නෙවෙයි. අපට බොහෝ දේවල් ඉගෙන ගැනීමට හැකියාව ලැබෙනවා. අපගේ ජීවිතය යහමඟට ගෙන යාමට හැකියාව ලැබෙනවා. ආධ්‍යාත්මික ගමන් මඟ අපට ලස්සනට රැගෙන යාමට මේ තුලින් අපට යම්කිසි
පුහුණුවක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේ ධර්මයේ සොයන්න ඕනේ. මේ ධම පිළිබඳ අවබෝධය ලබා ගන්න ඕනේ. අවසානයට කියනවා නම් මෛත්‍රිය සහ කරුණාව පතුරවන්න ඕනේ. අපි එකිනෙකා කෙරෙහි තරහා වෛරය ඇති කරගන්නේ නැතුව, අන්‍යයන්ට සිනාසෙන්නේ නැතුව, ඇනුම් පද කියන්නේ නැතුව, එයාලගේ නුගුණ සිහිපත් කරන්නේ නැතුව අපි ඒ අයගේ යහ ගුණයන් සිහි කරන්න ඕනේ. අපි හැමදෙනාටම මෛත්‍රිය පතුරවන්න පුරුදු වෙන්න ඕනේ. මෛත්‍රිය වැඩිමත් මේ විශ්වයත් එක්ක සම්බන්ධ විය හැකි හොඳ දෙයක්. දෙවියන්ගේ ආශිර්වාද ලබා ගැනීමටත්, දෙවියන්ගේ රැකවරණය ලබා ගැනීමටත් අපිට හොඳම මාර්ගය තමයි මේ මෛත්‍රිය. ඉතින් අපි අන්‍යයට හොඳ වචන කතා. මෛත්‍රිය ඇති කෙනා අන්‍යයන් කෙරෙහි හොඳ වචන තමයි මුදාහරින්නේ. මේ විශ්වයේ මුදාහරින්නේ හොඳ යහපත් වචන. ඒවා හිතට සැනසීමක් දෙන වදන් තමයි එවැනි කෙනෙක් තුලින් පිට වෙන්නේ. ඒ නිසා මේ මාසෙ පුරාවටම අපි මෛත්‍රිය පතුරවමු. ඉතින් වෙසක් කියන්නේ ලයිට් දාලා සැරසිලි කරමින් පමණක් ගත කළ යුතු කාලයක් නොවේ. ඒක අපේ හිත ආලෝකවත් කර ගැනීමට අපට ලැබුණු හොඳම අවස්ථාවක් කියලා අපි හැමෝම හිතට ගන්න ඕනේ. ඉතින් පුළුවන් හැම අවස්ථාවකම අප බුදු ගුණ සිහිපත් කරමු, දහම් ගුණ සිහිපත් කරමු, සංඝ ගුණ සිහිපත් කරමු. ඉතින් ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනාටම ශාන්තිමත් සුභම සුභ පුණ්‍යවත් ඌ වෙසක් මංගල්‍යයක් වේවා කියා හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් රැඳෙන්න ආදරණීය විශ්වයත් සමග මේ බුදු දහම කියන්නේත් විශ්වයේ ගමන් කළ හැකි ඊටාම හොඳ මඟ පෙන්වන ධර්මයක්. ඉතින් බුදු දහමත් සමග එක්ුණා කියන්නේ මේ විශ්වයත් එක්ක එක්ුණා හා සමානයි. මොකද බුදුන් වහන්සේ අපට මේ විශ්වය සම්බන්ධව බොහෝ කාරණාවන් අපට ධර්මයේ ඔස්සේ ඉස්මතු කර දීලා තියෙනවා. ඒ විශ්ව නීති තමයි බුදු පියාණන් වහන්සේ පංචශීල ප්‍රතිපදාවෙනුත් අපිට පෙන්වන්නේ. ඉතින් ඒ දේවල් ඒ පංචශීලයෙන් මිදෙනවා කියන්නේ අප අතින් බොහෝ අකුසල් සිදු වෙනවා කියන එකනේ. ඉතින් ඒවට මේ ස්වභාව ධර්මයෙන් අපට ලැබෙන දඬුවමත් අපට විඳින්නට සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි අපි පංචශීල ප්‍රතිපදාව බෞද්ධයන් විදිහට අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕනේ. බෞද්ධයන් පමණක් නෙවෙයි, මේක මනුෂ්‍ය ධර්මය. මනුෂ්‍යයන්ට පොදුවේ මේ හැම කාරණාවක්ම බලපානවා. ඉතින් මේ උතුම් වෙසක් සමය අපි තාමත් යහපත් ආකාරයෙන් ගත කරමු. සෑම දිනකටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.